උසස් පෙළ සිංහල විෂය නිර්දේශයේ එන පොඩිදුව පද්‍ය පන්තිය මොනිකා රුවන්පතිරණ කිවිදියගේ විශිෂ්ට නිර්මාණයකි. මෙහි පැහැදිලි වන්නේ ළමා මෙහෙකාර සේවයයි. ඇයගේම ළමා මෙහෙකාර සේවය පිළිබඳ විස්තර වන තවත් විශිෂ්ට කවි පන්තියක් ලෙස පියසේන ඇසූ ප්‍රශ්නයක් නමැති කවි පන්තිය දැක්විය හැකිය. මෙහිදී සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ පියසේන ඇසූ ප්‍රශ්නයක් නමැති පද්‍ය පන්තිය පිළිබඳවය. මොනිකා රුවන්පතිරණ යනු නිදහස් කවියේ දෙවන තරංගයට අයත් කිවිදියකි. මෙම කාව්‍ය යුගය සමාජීය විපර්යාසයන් රැසක් සිදු කිරීමට නිර්මාණය වූ කාව්‍ය යුගයක් ලෙස හැඳින්විය හැකිය. මෙතුමියගේ කාව්‍ය සංග්‍රහයන් ලෙස තහනම් දේශයකින් අංගුලිමාලගේ සිහින, ඔබේ යෙහෙළිය, ඇය ගැහැණිය වැනි කාව්‍ය සංග්‍රහයන් පෙන්වා දිය හැකිය. මෙම කිවිදිය නූතන සමාජයේ සුවිශේෂී වන්නේ තත්කාලීන සමාජ ප්‍රශ්නයන් කලාත්මක මුහුණුවරකින් සමාජ අවධාරණයට ලක් කරන්නයක් ලෙසය. විශේෂයෙන්ම මෙම කිවිදිය නූතන කාන්තා ඛේදවාචකයන් කවියට නැගීමට උත්සාහගෙන ඇත. මොනිකා රුවන්පතිරණගේ පියසේන ඇසූ ප්‍රශ්නයක් නමැති පද්‍ය පන්තියෙන් අවධාරණයට ලක් කරනු ලබන්නේ සමාජ ගැටලුවක් වන ළමා මෙහෙකාර සේවය ගැනය. ඇය මෙම කවි පන්තියෙන් මෙහෙකාර සේවයට යොදා ගැනීම ළමා ජීවිතය අසුන්දරත්වයට පත්වන වග පැහැදිලි කරයි. බොහෝ දෙමව්පියන් දුප්පත්කම නිසා දරුවන් පොහොසත් උදවියගේ නිවෙස්වල මෙහෙකාර සේවයට යවයි. මෙහිදී අමිහිරිතම කොටස වන්නේ ළමා මෙහෙකාර සේවයේ නිරත වන දරුවන්ට සිය වයසේම හෝ ඊට වැඩිමහල් ආදී දරුවන් බලා ගැනීමට සිදුවේ. මෙහෙකාර සේවයේ දරුවා නිරත කරන්නේද දෙමව්පියන් බොරු කීමෙනි. ඒ බව පසුගිය නත්තල් කාලේ නිවාඩුවේ මම ආවේ පුංචි බේබි එක්කල පාසල් යන්නයි මෙහි ආවේ කවි පෙළින් පැහැදිලි වේ. මෙහෙකාර දරුවා තමන්ට නොලැබෙන වරප්‍රසාද වෙනත් අයෙකුට ලැබෙන විට ඒ ගැන නැගෙන ප්‍රශ්නයක් විමසීමක් ලෙස මෙම කවි පද්‍යය හැඳින්විය හැකිය. ඒ බව තුනේ ඉඳපු පුංචි බේබි 4 පන්තියට ගිහින් තුනේ ඉඳපු මම 4ට යන්නේ කවදාද ඉතින්. ළමා මෙහෙකාර ජීවිතයේ කටුකත්වය පැහැදිලි වන තවත් අවස්ථාවක් ලෙස බේබිගේ පන්තියේ අයිනේ ගල් බැම්මේ වාඩි වෙන්නේ බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ. බේබිත් එක්ක පාසල් යන්නට ආවට එම දරුවාට සිදුව ඇත්තේ ගල් බැම්ම උඩ වාඩි වෙලා සිටීමටය. ළමා මෙහෙකාර සේවයේ වර්තමානයේ නැතැයි බොහෝ අය මේ කතා කිරීමට පෙළඹෙන්නේ නැහැ. නමුත් වර්තමානයේද ළමුන් දුප්පත්කම නිසා පාසල් යෑම මගහැර පාරක් තොටක් අයිනේ වෙළඳාම් කරනවා ඔබ කොතරම් දැක ඇද්ද? සෑම ළමයෙකුටම බාධාවකින් තොරව නිසි අධ්‍යාපනය ලබා දීමට සමාජයක් වශයෙන් අපට කළ යුතුව ඇත. මෙවැනි කවි පන්තීන් බිහි වන්නේ ඒ සඳහාය.